හායි කොහොමද? අපි අදත් අපේ චූටි චනුමි බබාගේ චූටි කාලේ මතකයක් තමයි මේ බලන්න හදන්නේ. ඉතින් චූටි කාලේ චූටි බබාලා මෙන්න මේ විදියට ඉතින් මේ වගේ අකුරු ලියනවා, පොත් ඉරනවා මේ තියෙන්නේ. එයත් ඒ විදියට කරපු එකක් තමයි. මේ බලන්නකො මේ පොතේ කෑලි නෑ. කෑලි එයා ඉරලා කඩලා මේ එයා ලියපු අකුරු තමයි මේ තියෙන්නේ. මෙන්න මේ විදියට ලියලා තියෙනවා. මේ පොතේ කෑලි නෑ. එයාම තමයි මේ ඉරන්නේ පොත්. මේ විදිහට මේ කොටු කපලා මේ බලන්නකො මේ පොතේ මෙතන මේ කොටුවක් මෙතනත් කපලා. මේ විදිහට කපලා මේ පොත ඉරලා තියෙන්නේ. කෑලි කෑලි වලට ඉරනවා පොත. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉතින් පොත් ඉරලා මේ තියෙන ආයතන චිත්‍රයක්. අපි බලමුකෝ. මේ බලන්නකෝ. මේ තියෙන්නේ එයා ඇඳපු චිත්‍ර. හරිම ලස්සනයි. එයාට ලස්සන චිත්‍ර අඳින්න පුළුවන්. චූටි කාලේ ඉඳලා ඉතින් ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් එක මාරම විදියට වටිනවා. මේ විදියට ඉතින් එයා ඇඳපු චිත්‍ර. මේකේ ෆෝන් නම්බර්ස් වගේක් තියෙන උඩ මම ඒ නිසා උඩම ටික පෙන්වන්නේ නැහැ. එයාම එළියන්නේ ඒවා. මෙන්න මේ විදිහට එයා අනුරාධපුර යන මාර කැමති. ඒ නිසා තමයි අනුරාධපුර යන්න. මෙන්න මේ විදිහට අපි දෙන්නගේ තාත්තගේ මගේ ෆෝන් නම්බර් දෙක එයා ලියලා තියෙනවා මෙන්න මෙතන. මේ තියෙන්නේ ඔය විදිහට ලියලා මේකේ ලියලා තියෙනවා ආපච්චි ලොකු පුංචි කියලා. මෙතන එහා පැත්තේ අපි දෙන්නගෙම නම්බර්ස් දෙක ලියලා තියෙනවා. මේ අනුරාධපුරය කියලා ලියන එයා හරි ආසයි අනුරාධපුර යන්න. මේ විදියට මේ බලන්නකෝ එයාගේ අත තියලා චිත්‍රාවි. මේ විදියට හරි ලස්සනයි. නේද? අත තියලා ලස්සනට චිත්‍රාවිනවා. මේවා නම් ඉතින් මොනවද දන්නේ නැහැ. ඉලක්කම් තමයි මේ ලියන්නේ යා. මේ විදිහට කොටුවක් ඇඳලා කොටුව ඇතුලේ ඉලක්කම් තමයි ලියලා තියෙන්නේ. 29ට පස්සේ 30 ආපහු 20 ලියලා තියෙන්නේ. මේ විදිහට බලන්නකෝ හරිම ලස්සනයි. හරි මේ විදිහට චිත්‍ර තමයි මේ ඇඳලා තියෙන මුළු පොත පුරා. මේ විදිහට අත තියලා මේ රතේ චිත්‍රය ඇඳලා බලන්නකෝ නියපොතු වෙන කලයකින් පාට කරලා. මේ මගේ හයිලයිට් පෙන් ටික අරගෙන කරපු වැඩක් තමයි මේ තියෙන්නේ. හයිලයිට් පෙන් ටික ඉවරයි. මෙයා මෙන්න මේ විදිය වැඩ කරනවා. හයිලයිට් පෙන් ටික අරගෙන. පුංචිගේ හයිලයිට් පෙන් ටික ඔක්කොම ඉවර කරලා තියෙනවා. බලන්න. හරිම ලස්සනයි. ලස්සනට මාළුවෙක් ඇඳලා මේ වගේ ලස්සනට තියෙන මේ තියෙන යාට තියෙන ලොකු පුංචිගේ පිස්සුවක් තමයි යාට තියෙන්නේ. ලොකු පුංචි කියලා හાર્ට් එකක් අදිනවා. මේ තියෙන චනුමි මලේසා කියලා ලියලා තියෙනවා. ඔන්න ඔය විදියට මෙයාගේ වැඩ තමයි ඔය තියෙන්නේ. කොටුවක් ඇඳලා මේ පැත්තෙත් එහෙමයි. මේ පිටුවේ තියෙන ලොකු පුංචි කියලා හાર્ට් එකක් ඇඳලා චනුමි කියලා ලියලා මගේ නම වැරදි ලියලා තියෙනවා. එයාට තේරෙන විදිහට නියා මේ ලියන්නේ. මේ බලන්නකෝ එයා ලියන විදිය. ලොකු පුංචි. ඉතින් 2025 අවුරුද්ද කියලා ලියලා මෙන්න මේ විදියට එයා ලියලා තියෙනවා. එයා මේ 2025 අවුරුද්දේ තමයි. එතකොට අවුරුදු 6යි එයාට. ඉතින් එයා ඔය කරපු වැඩ තමයි මේ තියෙන්නේ. බලන්න මේ පැත්තෙත් මේ බලන්නකෝ. එයාට මොකක් හරි වුණ වෙච්ච ගමන් එයා ලියන්නේ ලොකු පුංචි. මේ බලන්නකෝ ලොකු පුංචි කියලා ලියලා මේකේ හાર્ට් ගොඩාක් ඇඳලා තියෙනවා. ඉතින් මගේ චූටි පැටිය මට මාරම ආදරෙයි. ඒ නිසා තමයි ආය අහුවෙන හැම කොලේම ওই විදිහට ලියන්නේ. ඉතින් එයාගේ ලොකු පුංචිත් ඔයාට ගොඩාරියක් ආදරේ චනුමි පැටියෝ. ඔයා හොඳට ඉගෙන ගන්න. කවදා හරි ලොකු පුංචිට මතකයක් විදියට ඔයාටත් කවදා හරි ඔයාගේ චූටි කාලේ මතකයක් විදියට බලා ගන්න තමයි ඔයාගේ ලොකු පුංචි ආදරෙන් මේ හැම දෙයක්ම පරිස්සම් කරලා තියන්නේ. ආදරෙයි චූටි චනුමි බබා.